ඉතින් රජයේ උසස් තරඟ විභාග ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට අදත් අරගෙන ආවේ අපේ channel එක හරහා අරගෙන එන දේශීය විදේශීය කාලීන තොරතුරු වීඩියෝව. මේ වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ 2026 ජූලි සහ අගෝස්තු මේ දක්වා කාලය සඳහා අදාළ වන කාලීන තොරතුරු. ඉතින් මෑත කාලයේ පැවැත්වුණු රජයේ උසස් තරඟ විභාග බොහොමයක සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සඳහා මේ කාලීන තොරතුරු වලින් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් දේශීය ආදායම් සේවා විභාගය ගැසට් වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විභාගය සඳහා සූදානම් වන ඔබටත් මේ කාලීන තොරතුරු ගොඩක් වැදගත්. ඒ නිසා මේ වීඩියෝව අවසානයේ වෙනකන් නරඹන්න. පසුගියදා මරණ දඬුවම නියමපු සිරියාවේ හිටපු ජනාධිපතිවරයා කවුද? බෂාර් අසාද්. පසුගියදා කොලොම්බියාවේ නව ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් පුද්ගලයා කවුද? අබෙලාඩෝ ඩිලා එස්ප්‍රියෙල්ලා. 23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේදී රුමේෂ් තරංග ක්‍රීඩකයා රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ කුමන ක්‍රීඩා ඉසව්වෙන්ද? හෙල්ල විසිකිරීම. පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කවුද? පැතුම් නිසංග. පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී 2025 වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ කවුද? චමරි අතපත්තු. ගුවන් යානයක තටු මත සංදර්ශන දක්වන ලෝ වයස්ගතම කාන්තාව ලෙස පිහිටුවා තිබූ සිය ගිනස් වාර්තාව නැවත වරක් අලුත් කළ 97 හැවිරිදි කාන්තාව කවුද? බ්‍රිතාන්‍ය ජාතික බෙට් බ්‍රොමේජ්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ශූන්‍ය කාබන් විමෝචන පරිසර සංචාරක ගමනාන්තය බවට පත්කිරීමට රජය විසින් සැලසුම් කර ඇති ප්‍රදේශය කුමක්ද? ඩෙල්ෆ් දූපත. දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උපසභාපති තනතුරට පත් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කවුද? ජස්වර් උමාර් මහතා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සබන් ඇසුරුමේ හෝ ලේබලයේ සටහන් කළ යුතු අනිවාර්ය කරුණු මොනවාද? නිෂ්පාදන නාමය තදාකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතුය. ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේධද්‍රව්‍ය ප්‍රතිශතය ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතුය. එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක තද අකුරු භාවිතා කළ යුතුය. මේ විධානය 2027 ජූලි 9 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙලා තියෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සකසන ලද දියර කිරිවල ඇෆ්ලටොක්සින් මට්ටමට අදාළ සීමාව කුමක්ද? කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.5ක උපරිම ඇෆ්ලටොක්සින් මට්ටම. විධානය 2027 ජනවාරි 8 වෙනිදා සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 ජූලි මාස 26 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සනීපාරක්ෂක තුවාවල තිබිය යුතු ප්‍රමිතිය කුමක්ද? SLS 1732 සහ SLS 1748 කියන ප්‍රමිති. මේ ප්‍රමිති නොමැති සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම, ඇසිරීම, බෙදා හැරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම 2026 වසරේ ඔක්තෝබර් 8 වෙනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වේ. ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස දිවුරුම් දුන් පුද්ගලයා කවුද? එරික් මේයර්. අගෝස්තු මාස අවසනදී ධවල මන්දිර මාධ්‍යලේකම් ධූරය නිවත් වන බවට ඇමරිකානු ජනපති විසින් නිවේදනය කර ඇත්තේ කවුද? කැරොලයින් ලෙවිට්. උපත් පාලන උපකරණ සඳහා 13%ක ආනයන මත බද්දක් පැන වූ රට කුමක්ද? චීනය. 2021 වසරේ සිට මේ දක්වා තලෙයිබාන් සංවිධානය විසින් දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට ද්විතීයික අධ්‍යාපනයේ අයිතිය අහිමි කර ඇති බවට පසුගියදා යුනෙස්කෝ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ රට කුමක්ද? ඇෆ්ගනිස්තානය. 2026 ජූලි මාසයේ ICC ක්‍රීඩිකාවට නිර්දේශ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාව කවුද? හර්ෂිතා සමරවික්‍රම. හිටපු යුද හමුදාපති ලසන්ත රොඩ්රිගෝ මහතාගේ විශ්‍රාම යාමත් සමග නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූයේ කවුද? ලුතිනර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා. පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය සහ ලක්සල ඒකාබද්ධ කරමින් 2027 වසර වන විට පිහිටුවීමට යෝජිත ආයතනය කුමක්ද? ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය.
බ්‍රෙන්ඩන් මැකලම් ඉවත් කිරීමෙන් පසු හිස් වූ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළේ කවුද? ස්ටීවන් ෆ්ලෙමින්. ලොව ප්‍රමුඛතම නය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ඇමරිකාවේ S&P ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සඳහා වන ශ්‍රේණිගත කිරීම කුමක්ද? B- කියන ශ්‍රේණිය. ජූලි 27 වනදායින් ආරම්භී ජාතික සුපිලිපන් සතියෙහි තේමාව කුමක්ද? සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක්. පසුගියදා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි පෞරාණික බෞද්ධ උරුමය කුමක්ද? සාරානාත් පුදබිම. මැලේසියා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික නළුවා කවුද? මහේන්ද්‍ර පෙරේරා මහතා. බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට පත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව කවුද? උමා කුමරන්. පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අසූ බංග්ලාදේශයේ ජනපතිවරයා කවුද? මොහොමඩ් ෂහාබුද්දීන්. වනස්පති ජාතික වැඩසටහනට සමගාමීව කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත බවට පත්කිරීමට යෝජිත කුමන දිස්ත්‍රික්කයේද? පුත්තලම දිස්ත්‍රික්කයේ. ඉතින් දේශීය ආදායම් සේවා විභාගය මේ වෙනකොටත් ගැසට් වෙලා තියෙනවා. විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතව තියෙනවා. ඉතින් මේ දේශීය ආදායම් සේවා විභාගය සඳහා සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.